මම ශමිලා ලියනාරච්චි. මම අනුව. මම මතියා. hello guys welcome කියලා පිළිගන්න අපේ channel එක ගැන. තවත් වීඩියෝ එකකට අද අපි ගෙනාවා එලිෆන්ට් හවුස් එකේ වොන්ඩර් බාර් අයිස්ක්‍රීම් එකයි. මේක චොකලට් එකයි වැනිලා අයිස්ක්‍රීම් එකයි මැජික් එකයි. ඒ දෙක රිවිව් කරන්න. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. මේ එලිෆන්ට් හවුස් එකේ වොන්ඩර් බාර් එක රුපියල් 100යි. මේකේ මිලිලීටර් 70ක් තියෙනවා. ඒක තමයි ඉතින් මේක නම් වැඩේ තියෙන්නේ. මේක නම් මේක මැජික් එකෙන් එන මේ වැනිලා අයිස්ක්‍රීම් එක මේක තියෙනවා මිලිලීටර් 75ක්. මේක රුපියල් 100ක් වෙනවා. ඉතින් අපි මේකේ බලමු රහ කොහොමද කියලා. මම කැඳවමු මුලින්ම. මතක් කරගන්න ඕන අපි මේ කරන්නේ ඇඳුම්ද? අද උඩ මේක කරන්නේ නැහැ ලේසි නෑ. මේක කැඩිලා. මේකත් එච්චරම තමයි. හොඳටම දිය වෙලා තියෙන්නේ. අවුලක් නැහැ මේක. එහෙනම් අපි try කරමු. මේක මොන හැබැයි චොකලට් කෑලි හැපෙනවා. හරියට යන්න. මොළු. මාගේ. මේකේ බැලලා සුපිරියටම ආව වෙනවා. චොකලට් කෑලි හොඳයි මේකේ වැටෙන්නේ මේකට වඩා චොකලට් නෑ. මේක දියවල තියෙන්නේ. කොහොමද මේ අයිස් එකට වඩා මේ අයිස් එක පොඩි. මුනේ පොඩි. හැබැයි දියවල වැටෙනවා හැම එකම. ඒක තමයි අවුල තියෙන්නේ. හොකර් කායම වැඩන්න දියවල වැටෙනවා. හින්දා පොඩ්ඩයි තියෙන්නේ. ඒක නම් අවුල. මේක ටේස්ට් එක නම් අමාරු. මේක සුපිරියක් තියෙනවා. මේ භාගයක් නැහැ වැටිලා. Nice. දියවල වැටෙන එක තමයි අවුල තියෙන්නේ. මේ මෙයා නම් කාලේ ඉවරයි. නම් කාලේ ඉවරයි. ඉවරයි මේක පොඩ්ඩයි තියෙන මිලිලීටර් 70 කිව්වට මූ මේ තව ගණන් මේක මිලිලීටර් 75ක් තියෙනවා. 75ක් තියෙනවා මේකේ. මේකේ 70යි තියෙන්නේ. ඒක නම් පොඩි අඩුවක් මේකට තියෙනවා. ඒ වුණාට මම නම් කියන්නේ මේ ඩිෆරන්ට් හවුස් එකට වඩා මැජික් හොඳයි. ඔව් එහෙමත් හොඳයි. මේකේ පොඩ්ඩයි තියෙන්නේ. මේකේ මිලිලීටර් 75ක් තියෙනවා. මේකේ මිලිලීටර් 70යි තියෙන්නේ. ඉතින් ඔයාලා කමෙන්ට් කරලා යන්න ඔයාලා කැමතිම එක මොකද්ද කියලා. මේ අර බලමු මේකේ ටේස්ට් එක දෙනවා චොකලට් එකේ ටේස්ට් එක දෙනවා 100ට 100 නෙමෙයි 10ට 5ක් වගේ දෙනවා. වැනිලා එකට දෙනවා වැනිලා එකේ ටේස්ට් එක දෙනවා 10න් 4ක් වගේ. මම මේක තමයි මේක එලිෆන්ට් හවුස් එකේ අයිස් එකට දෙන්නේ. මම නම් මැජික් එකේ ඒකට දෙනවා චොකලට් ටිකට 10න් 100ක් වගේ. මේ වැනිලා ටිකට දෙනවා මම 10න් 1000ක් වගේ. එහෙනම් ඉතින් ඔයාලා කමෙන්ට් කරලා යන්න ඔයාලා කැමති එක මොකද්ද කියලා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන අපේ channel එක subscribe කරලා පහළ තියෙන subscribe button එක click කරලා එහුවත් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි.